ආයිබෝවන් හැමෝටම අද මම ඉන්නේ නැගෙනහිර පළාතේ ලස්සනම නගරයක් වුණ අම්පාරේ. අපි හැමෝම ජීවිතේ හරි කලබලෙන් දුවන අයනේ. ඉතින් මේ කාර්යබහුලත්වයෙන් මිදිලා හිතට පොඩි නිදහසක් ගන්න පුළුවන් අපූර්ව තැනකට තමයි මම අද ආවේ. ඒ තමයි අම්පාරේ තියෙන සාම චෛත්‍යය. මේ සාම චෛත්‍යය ඉදි කරලා තියෙන්නේ ලෝක සාමය වෙනුවෙන්. ජපාන් භික්ෂූන් වහන්සේලාගේ මැදිහත් වීමෙන් තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේ වටපිටාව කොච්චර නිස්කලංකද කියලා. හවස් අරුවක මෙතනට ආවොත් හිතට දැනෙන ඒ සැනසීම වචන වලින් විස්තර කරන්නත් අමාරුයි. මේ චෛත්‍ය පිහිටලා තියෙන්නේ කොණ්ඩුවටුවාන වැව සහ අම්පාර වැව අතර මැදි වෙන්න වගේ. ලංකාවේ තියෙන සාම චෛත්‍ය අතරින් මේක සුවිශේෂී තැනක් ගන්නවා. චෛත්‍ය වටා තියෙන පිළිම වහන්සේලා 4 නම මගින් බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ වැදගත් අවස්ථා නිරූපණය වෙනවා. අම්පාරට එන ඕනම කෙනෙක් අනිවාර්යෙන් එන්න ඕනි තැනක් තමයි මේක. විශේෂයෙන්ම ඉර බැස යන වෙලාවට මෙතන තියෙන පරිසරය හරිම ලස්සනයි. කුරුල්ලන්ගේ සද්දයයි සිසිල් හුළඟයි එක්ක ඔයාලගේ හිතේ තියෙන හැම ප්‍රශ්නයක්ම මොහොතකට අමතක වෙලා යයි. ඉතින් ඔයාලත් කවදා හරි අම්පාරේ පැත්තේ ආවොත් මේ සාම චෛත්‍යයට ඇවිත් යන්න අමතක කරන්න එපා. තවත් ලස්සන වීඩියෝ එකකින් අපි ආයෙත් හමු වෙමු.